Hi guys, मैं ඊළඟට ඩිස්කනෙක්ට් කරන්න යන එක මම පෙන්නන්න ඩිස්කනෙක්ට් කරන්නේ කොහොමද කියලා. මේක ටිකක් පරණ එකක්. පරණුණාට ඉතින් ස්ටයිල් එක ඔක්කොම එකයි මේවා කරන. මෙතනින් අදින්න පළවෙනි එක මේ හෑන්ඩ් බ්‍රේක් එක. ඇද්ද හෑන්ඩ් බ්‍රේක් එක. එහෙම මේ පැත්තෙන් ගියා. හරිද? මෙතනින් ගියා. මෙතන එන්ජින් එක කපල් එකෙන් ගලවන්න ඕනේ දැන්. මෙන්න මෙතනින්. මේක හරි ඩිෆිකල්ට්. මොකද මෙතන තියෙනවා මේ ලොක් එක. මෙන්න මේක අනිවාර්යෙන් උඩට වෙන්න ඕනේ. උඩට වෙලා මේ බාර් එක මෙහෙට කරලා හරිද? මෙහෙට කරලා අදින්න. ඇද්ද මෙහෙම දැම්ම. දැන් මේක ගැලවිලා තියෙන්නේ. හරි? ලොක් එකෙන් පැන්නුවා. අපි කියන්නේ බුල්ඩෝසර් කියලා. මොකද මේක මේ ස්කානියා එකේ දරුණු ගණේ වාහනය. ඕන බරක් අදිනවා යකා වගේ. මේක සීට් එක මෙතනින් පුලන් මෙතනින් වැකුම් වලින් මේක උඩට කරාම සීට් එක ඉස්සෙනවා. මෙතනින් මේ කෑල්ල කොබලා ඉස්සරහට ගන්න ඕනේ. ස්ටියරින් එක හදන්නේ මෙතනින් එබුවා. ඕනේ ගන්නට ඇඩ්ජස්ට් කරගත්තා. ආයේ මේ කෑල්ල මෙතනින් මෙහෙට කරා. මෙතනින් මෙහෙට එබුවාම ලොක් වෙනවා. දැන් මේ නොටිෆිකේෂන් එනවා මෙතනින් දෙන්න හදන්නේ. හදලා මෙන්න මේකේ මේ කතරේ මේ පැත්තට ගන්න වැකුම් බලන්න. වැකුම් හරි. හරි. මෙතන අනිවාර්යෙන් අවුට් එක දාන්න ඕනේ. යාඩ් එකෙන් ඉස්සරහට ගන්නවා නම් දැන් මෙයාගේ ගියර් සිස්ටම් එකත් අරගම තමයි. දැන් මම D එකට මේක දැම්මා. දැන් මෙයා මම ඩිස්කනෙක්ට් කරන්න යන්නේ. මෙයා ඉස්සරහට ගන්නවා. ඔන්න ලොක් එක පැන්නා. හරි. දැන් මම මේක නියුට්‍රල් කරා. හෑන්ඩ් බ්‍රේක් එක දැම්මා. සිට් එක පස්සට ගත්තා. වැකුම් පරිණාමයට ගියා. ඒක ගහින්න. හරිද? දැන් මම මෙයා උස්සනවා. එයා උස්සන්න ලේසි මෙතන තියෙන්නේ. මෙතනින් තමයි පස්ස උස්සන්නේ. පස්ස උස්සන්නේ බලාගන්න මේ බටන් සෙට් එකේ. මේ ඉස්සරහා උස්සන්න, මේ පස්ස උස්සන්න. මේකෙන් තමයි පස්ස උස්සන්නේ. ඊළඟට ජැක් එක ගලවලා ගත්තා. ජැක් එක අදින්න ඕනේ මෙහෙට. හරිද? ඇදලා දකුණට කරකවනකොට තමයි මේක ඉස්සරහා පාත් වෙන්නේ. වමට ඉස්සෙනවා. හරි? හදිස්සියවත් මේක දැන් පල්ලෙහාට මම පෙන්නන්නම් පාත් කරලා. ඔන්න ගැව්වා ජැක් එක ගහලා. තව කරගන්න. මොකද නැත්නම් බහිනවා මෙයා. ඒ ගාන තමයි. හරි? ජැක් එක ගැව්වා. කරන්නේ. ඕකේ පාත් කරන්න. try. ඔන්න පාත් වෙනවා. දොර වහගන්න.